ලෝකයේ තියෙන යථාර්ථ ස්වභාවය ලෝකයේ සියලුම දේක තියෙන පොදු ධර්මතාවයන් පිළිබඳව අපි විශේෂයෙන් බලන්න ඕන. ලෝකයේ තියෙන සියලුම දේවල් වලට නිවන හැර අනිකුත් සියලුම දේවල් වලට අපි පොදු වචන පාවිච්චි කරනවා. මොනවාද වචනය? සංස්කාර කියලා කියනවා. සංස්කාර වල පොදු ධර්මතාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පිළිගන්නේ. නිත්‍ය නොවන සුළු ස්වභාවයෙන් උත්තරයි. වෙනස් වෙන සුළු ස්වභාවයෙන් උත්තරයි. සාමදූප වෙන සුළු ස්වභාවයෙන් උත්තරයි. ආත්මයයි කියලා සදාකාලිකයි කියලා කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ වගේම තමයි මේ අටලෝ ධර්ම නිරන්තරයෙන් වෙනස් වෙන සුළු ස්වභාවයෙන් උත්තරයි. විපරිණාම ධර්ම ස්වභාවයෙන් උත්තරයි. නිත්‍ය නොවන සුළු ස්වභාවයෙන් උත්තරයි. සදාකාලිකව පවතින්නේ. එහෙනම් ඒ පිළිවෙල අපිට විශේෂයෙන් බලලා විශේෂ නෝනින් නැත්නම් විපස්සනා නෝනින් මැදිහත් භාවයට එන්න පුළුවන්. අනේ පිටුම විදර්ශනා ප්‍රේක්ෂා අපිට මේ නිවන ළඟා කරගන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න දිනුතරේ උපේක්ෂාව තමයි විදර්ශනා ප්‍රේක්ෂා. ඒ වගේම තමයි උපේක්ෂාව පාරමිතාව දුන්නා. ඊයේ පාරමිතාව දෙනවද? 10 වෙනි පාරමිතාව අවසාන පාරමිතාව. මේ උපේක්ෂාව අවසාන පාරමිතාව උනාට පෙර පාරමිතා නවයකම පුරුදුවම වෙනවා. මේ උපේක්ෂාව නැති කෙනෙකුට දාන පාරමිතාව හැදෙන්න ඕනේ කරන්නේ. ඇයි උපේක්ෂාව නැති කෙනා ඇලී කෙනෙකුට කෙනෙක් ඇලී ගැටි නිසා පුදුල් අන්තරේ පාරමිතාව කියලා හරියට දාන්නෙනවා පුදුලකම කරන්නේ. ඇයි ඇලී ගැටි කියනවා. ඇලුව කෙනාට වැඩි වෙනවා, ගැටුව කෙනාට නොදී වෙනවා. දාන දෙන්නේ වගේ. ඒක වෙන්නේ උපේක්ෂාව නැතිකම. ඒ නිසා අපි උපේක්ෂාව නිරන්තරයෙන්ම පුරුදු කරනවා ජීවිතේට ඒකාස් කරගන්න අවශ්‍ය ධර්මතාවය. මේ වගේ බුද්ධ ආදී ආරම්භ වහන්සේලාගේ උපේක්ෂාව නැත්නම් ආදී ගුණය පිළිබඳව විස්තර කරලා වර්ණනා කරලා පවණක් නෙවෙයි. උන්වහන්සේලාගේ ජීවිතවල මේ පිළිබඳව අපිට ගන්න පුළුවන් ආදර්ශ බොහෝ දෙයක්. බුදු පියාණන් වහන්සේගේ ජීවිත කාලය පිළිබඳව ඒ බුද්ධ පරිණාම නිර්වාණ දක්වා ගත කරන කාලය පිළිබඳව ගත්තාම අපිට දැක ගන්න පුළුවන් මේ ආදී ගුණය මනාව. ඒ තමයි බුදු පියාණන් වහන්සේ උපවන ලාභ ලැබුණා. රාජ සිටු ලැබුණේ සිව්පස්සේ ලැබුණා. සියලු වස්තු දේවල් අද මාර්ගාවේ විදේව විහාරවල අවු දෙවිවරු විශේෂයෙන් ඇලීම ඇති කරගන්නවා. ඒ වගේ තමයි බොහෝ පාන සිද්ධ අවස්ථා වෙනවා. මේ පිළිවෙල තමයි අර කුමාස වස්තු මාසරත්ම අර ආදෝලන වලදු බුදු ඥාන මහන්සියට ලවහල් වලින් පමණ දැනුම් ගන්න ලවහල් පමණ කරන්න සිද්ධ වුණා. නමුත් ඒ අවස්ථාවේ බුදු ඥාන මහන්සිය කොහොමද සිදුවේ? ඒ පිළිවෙල කිසිම හේතුවකට කිසිම ආකාරයකට සම්පාදපත් වුණේ නැහැ. අන්න අපිට ආදී ගුණය පිළිබඳව බුදු ඥාන මහන්සියගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ. ඒ වගේ තමයි දැකලාදී ධර්ම ශ්‍රවණය කරමින් පස්සේ ඒ ධර්ම ශ්‍රවණය වල පැහැදිලිව බුදු ඥාන මහන්සිය වාර්තා කරන්නේ අභිඥාන්තම් භෝගෝ භෝගෝගේ ආදී වශයෙන් බුදු ඥාන මහන්සිය වර්ණනා කරනවා. ඒ වර්ණනා කරන කිසිම දැනකට විශේෂයෙන් සම්පාදපත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර සුදුරේ පරිබ්‍රාජ්‍යා වගේ ආරාධනය කරලා විහාරස්ථානයේ සම්බුල පිළිබඳව බුදු ඥාන මහන්සිය කොතරම් උදාහරණ ඒ නින්දාව බුදු ඥාන මහන්සිය කිසිම විදිහකට සම්පාවුනේ නැහැ. අන්න බුද්ධ ආචාර්ය මහන්සියලාගේ උතුම් නිවන අවබෝධ කරපු උතුමන් වහන්සේලාගේ ස්වභාවය අපේ ජීවිතේ ගාමැති උතුමාගත තිබුණු බුදු ඥාන මහන්සියට දේවදත්ත හාමුදුරුවෝ පොතලන් හිරිහැර නින්දා මහසාර දේවල් සිද්ධ කරා. දැනවදන බුදු ඥාන මහන්සිය මාර්ගාමී උතුම් බුද්ධත්වයට ගන්නවා කියන අදහසින් බුදු ඥාන මහන්සියට විද්‍යාවුට මාර්ගෝදෙලා බාරත් පෙරළුවා. කිමතේ ලෝකයේ නියමයක් කියලා බුදු කෙනෙක්ව දාසනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ලෝකයේ බුද්ධ විශේෂය ලෝක විශේෂය ධර්මතාවය. ඒක ඒකාන්තයෙන් නෙමෙයි. නමුත්
බුදු පියාණන් වහන්සේකට ඒ පෙර පූර්ව ජන්මයේ සිදුවන ධම්ම අකුසලයන්ද අර දල වැඩිලා විසුමෝදාන පොතක් කියලා ශ්‍රී පතුලේලා ශ්‍රී පතුල තුවාලුණා. තුවාල නමස්කාරය බුදු පියාණන් කිසිම කම්පාවකින් තොරව ඒ ආසන්නයේ තිබෙන කාලවලට මත හාස් වෙලා ඉන්නවා. මේක දකින්න දෙවියෝ තුන්දෙනෙක් කියලා බුදු පියාණන් වහන්සේට වර්ණනා කරනවා. බුදු පියාණන් වහන්සේ වදාළන ඔබ වහන්සේ කකුල තුවාල වෙලා බොහොම වේදනයි. නමුත් ඔබ වහන්සේ කිසිම වේදනාවකින් තොරව ඒ ඉවසා දරාගෙන ඉන්නවා. කිසිම විදියකට කම්පාවක් ඔබ වහන්සේ තුල නැහැ. කියලා බුදු පියාණන් වහන්සේ ඉතිරිවතාවය කියලා ඔබ වහන්සේට අජානීය ආශ්‍රය වගේ කියනවා. අජානීය ආශ්‍රය කියන ආශ්‍රයන්ගින්න මොදම වර්ගය. අජානීය ආශ්‍රය පරිදේ වගේ ඉන්ද්‍රියවලදී සමහර තුවාලයක් කියලා හැරියව බලන්නේ කියනවා. අද බුදු පියාණන් වහන්සේ දේශාව වර්ණනා කරන ඔබ වහන්සේට අජානීය ආශ්‍රය වගේ කියලා. අනේ අවස්ථාවේදී තව අනිත් දෙයක් නෑ. ඔබ වහන්සේලාට මුසබ රාජේ වගේ කියනවා. මුසබ රාජයන්ගේ පින්වත් අපිට නම් ගවනායකෝ අපහාසය කරනවා වගේ හිතුනට ඉන්දියානු ගවයන්ට බුදුදෙනි පස්සේ අනිසා උදාහරණ කරපු උදාහරණයක් මුසබ රාජේ ගවරේ නායක වගේ කියනවා. ගවරේ නායකයා ගවරයාට තුවාලයක් දෙවි වලට දීමක් කරලා ඒ ගවරට අරගෙන යනවා සතරගෙන කියනවා. අන්නේ වගේ කියනවා බුදුහාමුදුරුවෝ මේ දෙවිය සමාන කරන බුදුහාමුදුරුවන්ට ඔබ වහන්සේගේ මුසබ රාජ්‍යයේ වගේ මුසබ නායකයෙක් වගේ කිසිම කම්පාවක් තොරව ඒ වේදනාව විසඳින්න ඉන්නවා. කිසිම විදිහකට කම්පාවක් තොරව ඊළඟ දෙයක් ඔබ වහන්සේගේ සිංහ රාජ්‍යයේ වගේ කියනවා. සිංහයාට තමන්ගේ සමනකට යද්දී කුමන විදිහකට තුවාලයක් තේරිවල හිඳා නිකන්නේ සාධකයෙන් විතරක් අවධානය යොමු කරලා ඒ ගමන යනවා කියනවා. අන්නේ වගේ විදිහට බුදුහාමුදුරන්ට මේ ලෞකික උපමාවකට එදිරි පෙන්වන්න මොකද්ද? මේ දෙවියෝ බුදුහාමුදුරන් මොන වාර්තා කරන්නේ මොනවද? බුදුහාමුදුරන් ආදීනේ අනවරණ තේමාවේ බුදු පියාණන් වහන්සේ තුල කොහොමද ධාරීවලින් යුක්ත බුදුමාන වහන්සේ කෙනෙක්. එහෙනම් අපි මේ බුදු පියාණන් වහන්සේ පෙරවන ධර්මය අනුගමනය කරනවා. ධර්ම මාර්ගය අනුගමනය අපි තුල ඒ ආකාරයෙන් අපහසුතාව බුදු පියාණන් වහන්සේ පෙරවන අනුගමනය අපේ ජීවිතයේ මේ අනුගමනය අනිත්‍යයි. මේ සියල්ල මොහොතකින් විනාශ වෙලා යනවා. ඒ සාමෝමේක අකම්පිතව උපේක්ෂාවෙන් යුක්තව ඉඳලා පිට කම්පාවකට පත් කරගන්න නැතුව ඉන්න අපි නිරන්තරයෙන් නිරන්තරව ඉන්නවා. සැලුනාවම ජීවිතේ ගත්තා ඒ වගේ තමයි. අර සැලුනාවම පිටපාත වඩලා මේ සැලුනාවම උපේක්ෂාව පිළිබඳව ඉවසියෝ ඒ කාලේ ගානේ බොහෝ දෙයක්කට තිබ්බා. ඒ මහත්කමේ කියනවා සැලුනාවම වලදී තමයි උත්සාහවලිය පරිත්‍යාගවල කාරණා සැලුනාවම පිළිබඳව පිටවස්තර කිහිපයක් කියලා බෑ වල දෙකම සැලුනාවම හරියට සිංහ රාජ්‍යයක් වගේ පිටවස්තර හැදිලා නැතුව කිසිම ගානකට ගමන් නැතුව සිංහ පාසල කරනවා. ඕ දීපේ පාදලා හිටලා මේ බ්‍රාහ්මණ සැකවල සැලුනාවම ඔබ වහන්සේ දෙවියන්ව ඇයි ඔබ වහන්සේ හැදලා ලැබුවා නැත්තේ දෙවියන් නෝනේ අන්‍ය අවස්ථාව සැලුනාවම ඉවවාමේ පිළිවෙල කිසිම විදිහකට කම්පාවක් අන්තිමව උපේක්ෂාව දුරබලයි. අනිවාර්යයෙන්ම බ්‍රාහ්මණ සැලුනාවම දෙපාරවල වන්දනා කරන සමාවලට අනිවාර්යයෙන්ම මෙලෙසුතුන් වහන්සේ තරකයි විදිහට ලැබෙන පාරක් දෙන්නේ කියලා. මේ පාරකට අපිට ප්‍රකටව මොකද සැලුනාවම කියන උපේක්ෂාවද නැත්නම් සාරණිය අතලෝරාමේ සම්පාදන ස්වභාවය. ඒක අපි නිරන්තරයෙන් අපි ඒ ආරණ මහන්සියලාගේ ජීවන අධ්‍යක්ෂිත වලින් ඒ ආරණ මහන්සියලාගේ ජීවන ප්‍රවෘත්ති වලින් අපි අපේ ජීවිතයට ඒ ආදර්ශයෙන් කරගෙන අපේ ජීවිතේ සම්පාදන අවස්ථාව අපි
අපි ඒ කම්පාවේ සමසිතින් විරති දරන්න ඕන. ඒ වගේම කලින් දානවන්නේ දුරුකරවලින් සදානාගේ සීලයෙන් සංවර වෙන්න ඕන. ඒ වගේම හිතා සමාධිමත් ස්වરૂපයකට පවත් ගන්න ඕන. අනිත්‍ය පවත් ගන්න අපිට පුළුවන් තමක් තියෙන සීලයෙන් සංවර වෙලා සිත සමාධිය ඇති කරගෙන අටලෝ දහම් වගේ මේ ලෝකෙ කිසිම දෙයකින් සම්පාදයට පත් වෙන්නේ නැතුව විදර්ශනා උපේක්ෂාව ඇති කරගෙන ඒ ලෝකෝත්තර මාර්ග ඥාන කරලා හිත මෙහෙවා ගන්න. අනේ සදා අපිට මේ ධාරාරණ්‍ය බොහෝ සෙල්ක උපකාර වෙනවා. ඒ වගේම තමයි කිව්වොත් අපි කය වචනේ කොයි විදිහට සංවර කරගන්නවද කියලා මම කලින් සඳහන් කළා. මේ ධාරාරණ්‍ය ඇයි අපි මෙහෙ කරන්න ඕනේ කියලා. හේතුව තමයි අපි ආදර්ශවත් සැලකුම් විදිහට අපේ ජීවිතයේ අරමුණු විදිහට තියාගන්නේ ඒ මහා බෝධිය හරි ඒ තුන්තරා බෝධි තාවෝධිය මේ පිටුතු නැතිේ තුන්තරා බෝධි විවිධ අරමුණු පුදුම ඇති ප්‍රකාශ කරලා ඒ මොනෝ බෝධි තමයි අපි නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕන. අනිසේ නම අපි සායන් වචන සිටින් බොහෝ සෙයින් සංවර වෙන්න ඕන. ඒ රහතන් වහන්සේලාගේ ආදර්ශයක් කරගෙන අනේ සඳහා මේ ධර්මානුශාසනාව මේ පින්වතුන්ට තමන්ගේ සිත කාය වචනය සංවර කරගෙන අෂ්ට ලෝක ධර්මයන්ගේ කම්පාවට පත් නොවි තමන්ගේ ජීවිතය නැතිවත් සිතින් ගත කරලා උපේක්ෂාවෙන් යුක්ත ජීවිතය ගත කරලා ඒ විදර්ශනා ප්‍රඥාව දියුණු කරගෙන ලෝකෝත්තර මාර්ග ඥාන කරන සිත සංතානයේ හේවාගෙන තමන්ගේ උතුම් අරමුණ වෙන ආධාර බෝධියෙන් හෝ මේ පංචේක උද්ධත්වයෙන් හෝ උද්ධත්වයෙන් කියන මේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකින් මේ පින්වතුන්ට උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවා කියලා කවුරු සාදු කියන්නේ.